ඉතින් දැන් ඔය කියන තරම් ගැටලු ප්‍රමාණයක් තියෙනවා නම් කොහොමද මේ දැන් ඉන්ටර්ඩික් කරලා මේ සේවය තහනම් කරලා වැඩ තහනම් කරලානේ දැන් මේ මුලින් වැඩේ පටන් ගත්තේ. ඒතර ආපහු කොහොමද මේ සේවයට ආවේ? අවස්ථා දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා. එයා ඊට පස්සේ සාමාන්‍ය අධිකාරීතුමාගේ අනුමැතිය පන්ත පමණක් කියන අදහස තියෙනවා. ඒක සේවය පිහිටුවා තිබුණා. ඊට පස්සේ එයා ආපහු නවතිනවා. ඊට පස්සේ අතහැර යාමේ නියෝගයක් නිකුත් කරනවා. ඊට පස්සේ ආයෙ එනවා සේවයට. එහෙම නෙති. එතකොට ඒක ඇයි එහෙම අක්‍රමවත්? මම හිතන්නේ ඔහුගේ ඉල්ලීම් සලකලා බලලා ඔය සානුකම්පිතව කියලා මම විශ්වාස කරනවා මේ නැවත සේවයේ පිටින් කරන්නේ මේක human rights එකටත් එයා ගිහිලා තිබ්බා. අනිත් එක ලේබර් කෝට් එකට ගිහිලා අරෙන් පස්සේ තමයි අපිත් මේක කැමදාම අපිට ඉෂුව එකක් තිබ්බා. මෙච්චරයි කාලය තියලා ඉන්න නිසා අපිත් අනිත් එක හෙඩ් ඔෆිස් එකට එන්ගෝරියටත් එයා ඇටන් කරන්න එක අඩු. එයා ඒකට වීදම් කරන්න සල්ලි නැහැ කියලා මේට දෙන්න. එතකොට අපිත් රීඉන්ස්ටේට් කරලා අපිත් එන්ක්වයරි එක කන්ක්ලූඩ් කරන්න ඉන්නේ දැන් ස්ටේටස් එක. ඊට අමතරව මෙයා ඒ කියන්නේ එක දිගට දැන් ඉන්ටර්ඩික් කරලා අවුරුදු දෙකක් අවුරුද්දකට වැඩි කාලයක් ඉන්නකොට මෙයා අනුරාධපුරේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ කේස් එකක් ෆයිල් කරා. මොකද යාට චෝදනා පත්‍රයකුත් නිකුත් නොකර මේ ඒක තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ. දැන් එයා ඉන්ටර්ඩික් කරනවා 22. හැබැයි 22 දෙසැම්බර් මාසේ 22 24 අවුරුදු දෙකක් වගේ දැන් නිසා මම හරියට දිනේ කිව්වේ 22 දෙසැම්බර් 2 තමයි එයා වැඩ තහනම් ලක් කරන්නේ. හැබැයි යාට චෝදනා පත්‍රය නිකුත් වෙන්නේ 24 ජනවාරි 31. ඒකට හේතුවස යාට එක සිද්ධියක් නෙමෙයි සිද්ධි ගණනාවකට අදාළව තමයි ඇවිල්ලා තිබුණේ චෝදනා. එතකොට ඒ සියල්ල පරීක්ෂා කරලා බලන්න පොලිසියෙන් වාර්තා ගන්න ඒ වගේ යම්කිසි සාධාරණ කාලයක් ගියා ඒ පරීක්ෂණ ඉවර කරගන්න. අපිට රීඉන්ස්ටේට් කරන්න එක මිස්සරා අපිට රීඉන්ස්ටේට් කරන්න එක මිස්සරා අපිට ඉන්ටර්නල් කොමිටි එකක් තියලා තමයි ඒ අනුව රෙකමෙන්ඩේෂන් ඔක්කොම බලලා තමයි අපි කරුවේ සර්. එතකොට දැන් දෙවෙනි සැරේ එයා ආපහු සේවයට දැන් එහෙම අරගෙන තිව්වම එයා ආපහු ආයි නතර වෙනවනේ. ඒකතෝටනේ සේවය අතහැර යාමේ නියෝගයක් නිකුත් කරා. එතකොට මොකද්ද එතන තියෙන සාධාරණත්වය? ආයි එයා නැවතත් සේවයට ගන්නවා. එයාට අපි දැන් සේවයට දැන් අපි ලේබර් ඩිපාර්ට්මන්ට් කෙනුත් කියලා මේ චෝදනා පත්‍රය නිකුත් කිරීමේ ප්‍රමාදය ගැනත් කියලා යාව නැවත රීඉන්ස්ටේට් කරා. හැබැයි ඒ විධිමත් පරීක්ෂණයට යටත්ව. එතකොට යා ඊට පස්සේ උනේ එයා දැන් විනය පරීක්ෂණ පවත්වාගෙන යද්දී හදිස්සිය ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නා කියලා අලියෙක් යනකොට ගහලා කියලා ඉවරලා තමයි යා කිව්වේ. ඊට පස්සේ යා සේවයට වාර්තා කරන්න නැතුව හිටියා. එක දිගට මං හිතන විදිහට මාසයක් විතරම සේවයට ආවේ නැහැ. ඒ වෙලාවේදී අපි තීරණය කරා දැන් එයාගේ වැටුප් යන එක නවත්තන්න සහ ඒ නිසා අපි එයාගේ VOP කියන්නේ වැකේෂන් පෝස්ට් එකක් අපි යාට ගැහුවා. වහාම සේවයට වාර්තා කරන්න නැත්නම් අපි ඔයාගේ වැටුප් නවත්තනවා කියලා. ඒ අතරේදී මාසයක් විතර ඇතුළතදී මෙයා මෙඩිකල් රිපෝට් සබ්මිට් කරා. මේ මෙඩිකල් රිපෝට් ටික බලලා ඉවරලා තමයි අපි අර නැවත වරක් යාට මේ විනය පරීක්ෂණයට යටත්ව රීඉන්ස්ටේට් කරේ. රීඉන්ස්ටේට් කරා කියන්නේ අර VOP එක ගහප එක අයින් කරා. මොකද නැත්තම් ඒ VOP එක දැන් ආපහු වැඩට යනවා. කොහොමත් අපිට එයාගේ නෝත් සෙන්ට්‍රල් ඊට වඩා පහසුවක් තිබ්බනේ එයා නැතුව පරීක්ෂණය කරන්න පුළුවන් නේ. මොකද්ද තියෙන බාධාව? දැන් එයා වැඩට දැන් එකක් තමයි වැඩ තහනම් කරන අවස්ථාවේ ඉඳලා අවුරුද්දයි මාස දෙකකට කිට්ටු කාලයක් දෙසැම්බර් ජනවාරි 31. ඒතකොට අවුරුද්දයි මාස 14ක විතර කාලයක් යනවනේ චෝදනා පත්‍රය දෙන්න. එතකොට නේ යාට අවස්ථාව හම්බෙන්නේ ගිහිල්ලා තව ඒවට යන්න. දැන් ඔබතුමාලා ඒකට බය වෙච්ච එකක් නෙමෙයි තියෙන්නේ. දැන් HR මැනේජ්මන්ට් එක පැත්තෙන් මේක බලන්න ඕන. ඒ විගණන අභ්‍යන්තර විගණනාංශයෙන් මේක කළා නිරීක්ෂණයක් නැතුව නෙමෙයිනේ වැඩ තහනම් කරේ. ඒතර අවුරුද්දයි මාස දෙකක කාලයක් යනවා මාස 14ක් යනකොට එයාට චෝදනා පත්‍රය හැදෙන්න. ඒතර එයාට අවකාශ හම්බුණා මේකට යන්න. ඒතර යනවා කියන අදහසට තමයි ආපහු ආයතනේ වැඩ දෙන්නේ. ඒතර මෙතුමා කියනවා මේ යම් කමිටුවක් පත් කරලා ගත්තා කියලා. හැබැයි මේ තරම් විශාල ප්‍රමාණයක් චෝදනා තිබ්බනම් ඒක සාධාරණයි කියලා අපිට හිතෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නැහැනේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ නැවත සේවයට ආවේ නැති වුණාම ආපහු මේ වෛද්‍ය වාර්තා සබ්මිට් කරාගෙන දැනුම් නොදී නතර වෙලා
දැනුම් දීලා මේ රෝහලක නතර වුණා නම් මේ VOP වදින්න හේතුවක් නැහැනේ. ඒ දැනුම් දීමෙන් නැහැනේ එතකොට. එයා අදාළ සිද්ධියෙන් පස්සේ රෝහල්ගත වෙලා හරි මොකක් හරි වෙලා අදාළ පරිදි දැනුම් දුන්නා නම් ඒක එතන ඉඳලානේ කැල්කියුලේට් වෙන්නේ නේද? මේ VOP ගහන්න බෑනේ. ඒතකොට ඒකේ අදහස දැනුම් දීලා නෙමෙයි. එයා ආයි සේවය අතහැර ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒකට අතහැර යාමේ නියෝගයක් ගන්නවා. ඒකක්වත් පාදක කරගෙන නැහැ මේ විනය පරීක්ෂණයට. සහ දැන් තවමත් මේ විනය පරීක්ෂණය අවසන් නැහැනේ. ඒක කන්ටිනියු යනවා. තාම යනවනේ. ඔව්. හැබැයි මේ මෙතුමගේ පැත්තෙන් කියවුණා යම් කාලයක් අත්හිටුවලක් තිබ්බා කියලා විනය පරීක්ෂණේ. එක්ස්පෙඩයිට් කරන්න තමයි කට. ඔව් විනය පරීක්ෂණේ අත්හිටුව ඔබතුමා පැහැදිලිව ඔව් කිව්වා. එහෙමයි සභාපතිතුමනි. මොකද මේ මොහු මේ කියන්නේ පැමිණෙන්නේ නැතුව දවස් මේක වැඩි කාලයක් නෙවෙයි මාසයක් එකමාරක් විතර වගේ තමයි මේ එහෙම නවත්තලා තිබුණේ. ඊට පස්සේ ආපහු තීරණය කරා පරීක්ෂණ නිලධාරිතුමා මේක ඒකපාක්ෂිකව පවත්වන්න. මට කියන්න මෙවැනි විනය පරීක්ෂණ කීයක් ආයතන ඇතුලේ දැන් තියෙනවද? සභාපතිතුමා අපේ වාර්තාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා 2020 දැන් මේ වෙනකොට තියෙනවා 12ක් විතර පවත්වගෙන යනවා. අපි 2021 ඉඳලා ගත්තොත් 2021 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2025 12:31 වෙනකල් විධිමත් විනය පරීක්ෂණ 46ක් පත් කළ මේ පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. සේවකයෝ වැඩ තහනම් කිරීමද ඇතුළුව නෑ කවද ඉඳලා? 2021 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2025 12:31 වෙනකල්. හරි. මම තොරතුරු අරගත්තා. ඒ කියන්නේ ඔව් මට දැන් අදහසක් දෙන්නකෝ. දැන් 21කට කලින් තිබිච්ච විනය පරීක්ෂණ කිසිවක් දැනට ක්‍රියාත්මක නැද්ද? නැහැ සභාපතිතුමනි ඒවා අවසන් වෙලා තියෙනවා. ඒ ඉවරයි. ඔව්. 21කට කලින් තිබිච්ච ඉවරයි. අවසන් වෙලා තියෙන්නේ. හරි 21 ඉඳලා පටන් ගත් අදාළ ඒවා ගත්තම 46ක විස්තර මට ලැබිලා තියෙනවා. දැන් මේකේ ගත්තත් මේ බලන්නකෝ. දැන් මම නම කියන්නේ පුජ්‍යලයට අදාළ මේක හරියට මේව කළා නැති නිසා. දැන් මෙතන ගත්තොත් 2021 12:1 චෝදනා පත්‍ර නිකුත් කළ දිනේ විදිහට තියෙනවා 21 12:1. විධිමත් විනය පරීක්ෂණය පවත්වා නිම කළ දිනේ විදිහට තියෙනවා 24 10:4. 2024 11:4. හැබැයි අවසන් විනය නියෝගය නිකුත් කිරීමට නියමිතව ඇත. දැන් 24 11:4 25 11:4 මේ 26 මාර්තු. අවුරුද්දකුත් මාස 5කට කිට්ටු කාලයක්.